ජූලි මාසේ 14 වෙනිදා. ඊටමත් ආදරේ ලෙන්ගතුව ඔබේ හදවතට නිවසට එන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ මෙන්න මෙහිම දෙයක් අහලා ඇති. Do not rush for anything. කිසිම දෙයකට කලබල වෙන්න එපා. මොකද කලබල වෙලා අපිට දේවල් අත්පත් කරගන්නට බෑ. ගොඩක් වෙලාවට අපිට අහිමි වෙනවා. කලබල වෙන තැන අපිට අහිමි වීම තමයි වැඩිපුරම සිදු වෙන්නේ. හැබැයි අපි අපේ ස්පේස් එක අරගෙන, අපේ කාලය අරගෙන, අපි නිශ්චලව, ක්‍රමානුකූලව, වොමනාවෙන් යුතුව, ලෙන්ගතුව ඒ අපි යා යුතු තැනට අපේ ස්පීඩ් එකෙන්, කාගේවත් ස්පීඩ් එකෙන් නෙමෙයි, අනිත් කෙනා ඉක්මනට කරා මමත් ඒ විදිහටම කරන්න ඕනේ කියන මානසිකත්වයකින් නෙමෙයි, අපිට ආවේනික වුණ, ඔබට ආවේනික වුණ අන්න ඒ ස්පේස් එක අරගෙන, ඒ ස්පීඩ් එක අරගෙන අපිට පුළුවන් නම් අපි යා යුතු තැනට යන්නට. එතකොට අපිට කවුරුත් කියන්න අවශ්‍ය වෙන්නේ don't rush too much. ගොඩක් කලබල වෙන්න යන්න එපා. කලබල වීම ගොඩක් දේවල් ඔබට අහිමි වෙයි කියලා අනිත් අය අපිට කියයි. ඉතින් ඒ කියන්න ඉඩ තියන්න එපා. ඔබ දැනගන්න no, I am not rushing for anything. මම මගේ ස්පේස් එක අරගෙන මං ඉතාමත් ලස්සනට ඒ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කලට වෙලාවට ඒවා සිදු වෙනවා කියලා මම දන්නවා. කලට වෙලාවට හැම දෙයක්ම සිදු වෙනවමයි. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේගේ වෙලාව අපිට ලස්සනට ගලාගෙන එන්නට අපේ කැපවීමයි උද්‍යෝගයයි ඒකට එකතු කරලා අපේ ගමන යමු. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය අප සමගමයි. ආමේන්. රැඳිනවෙත් එක්ක ආයුබෝවන් සෙත්.